හරි පටන් ගමු නේද ළමයි. ඊවිනිං සෙෂන් එකත් පටන් ගන්න යන්නේ ගිය සතියේ තමයි පළවෙනි සෙෂන් එක තිබ්බේ. අපි එතෙන්දී ගිය සතියේ ස්කෘප් මූලධර්මයත් එක්ක මයික්‍රොමීටර් ස්කෘප් ප්‍රමාණය කතා කරානේ. ඕකත් එක්කම තමයි දැන් අද ගෝලමානියත් කතා කරන්නේ. මට තත්පරයක් දෙන්න ඔයගොල්ලෝ මම මේ නිකම්ම ඇඩ්මිට් වෙන්න හදලා දෙන්නම්. හරි. මාව හැනිකේ ප්‍රශ්නයක් තියෙනවද? මොකද අපේ එළියේ වහිනවා. ඊවිනිං සෙෂන් ටිකට මේ දවස් ටිකේ වහිනවා ඊසාන දිග මෝසම වැඩ කරනවානේ. ජොයින් වෙන කට්ටිය ජොයින් වෙන්න මම කොහොමද රෙකෝඩින් එක දෙන්නම් ඔයගොල්ලන්ටත් වහිනවද දන්නේ නැහැ. රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම්. අපි අද කතා කරන්නේ ගෝලමානය. ගෝලමානය කතා කරද්දී ගිය සතියේ කරපු ස්කෘප්වා මානයත් එක්ක තිබ්බ ස්කෘප් මූලධර්මය වැදගත් වෙනවා. ඒ කියන්නේ කන්සෙප්ට් එකක් විදිහට එතනත් මෙතනත් තියෙන ස්කෘප් මූලධර්මයම තමයි. හැබැයි උපකරණය වෙනස් සහ උපකරණයෙන් ක්‍රියා කරන කාර්යභාරය වෙනස්වම තමයි වෙන්නේ. මේකෙදි මම ලොකු වෙලාවක් ගන්න නැහැ. ගිය සතියේ වගේම ගිය සතියේත් අපි පැය කමාරකින් කොහොම කතා කරලා ප්‍රශ්නකුත් කරලා ඉවර කරානේ. මෙතනත් අද ස්ට්‍රක්චර්ඩ් තියෙනවා ඩිස්කස් කරන්න. මට මෙතනදී ගෝලමානය සහ ඒ ප්‍රැක්ටිකල් එකයි මේ පාර කියන්නේ ඔයගොල්ලෝගේ 26 LL පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් එකයි එන්න පුළුවන් නේ. හරි ස්ට්‍රක්චර්ඩ් එක කතා කරන්න ඕනේ. මෙතනදී මම ටක් ගාලා කතා කරන් යනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ගෲප් එකට දාන්න. මේ chat එකට දාන්න. මෙතන ඉඳන් අහගෙන ඉන්න. එළියේ වැඩ වගේකුත් යනවා මේ ඇපාර්ට්මන්ට් එකෙන් එළියේ ඒ නොයිස් එක ඇහෙනවද දන්නේ නැහැ. මම නොයිස් කැන්සල් කරලා තියෙන්නේ. මොකක් හරි ඔයාලට ඩිස්ටර්බ් එකක් වුණොත් මට මැසේජ් එකක් දාන්න. හරිද? හරි. යම් පාඩමට ගෝලමානය කිව්වම ඔයගොල්ලෝ දන්නේ මොකද්ද? ඉස්කෝලේ දැකලා තියෙනවනේ. පුංචි උපකරණයක්. ඒකෙත් කලින් කැරකෙන වට පරිමාණයක් තියෙනවා සහ රේඛීය පරිමාණයක් තියෙනවා. ඉන්න මම රූපයක් පෙන්න. හරි ස්ක්‍රීන් එකේ පේනවනේ. මෙතන තියෙන රූපයක්. වට පරිමාණයක් තියෙනවා. මෙන්න ඉන්නවා. ඊළඟට මේ තියෙනවා අපේ රේඛීය පරිමාණය සිරස් රේඛීය පරිමාණයක්. මේකේ පාදයන් හතරක් තියෙනවා. තුනක් අචල පාද. මේගොල්ලොන්ගේ වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මේගොල්ලෝ ඉන්නේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ තුනක ඉන්නවා වගේ. හරි? ඔයාලට ඕන නම් නෝට් එකක් ලියාගෙන යන්න. ඔයා පොඩි කොලයක් අරගෙන මේකේ වැදගත් කරුණු ලියාගෙන යන්න කොහොමද ගානක් දෙකුත් හදයි. ඒවා කොහොමත් ලියන්න වෙයි. ඒ නිසා දැන් නෝට්ස් මොනවා හරි පුංචි කරුණු ටිකක් ලියා ගන්න නිකන් අහන් ඉන්න එපා. ලියා ගන්න තරමට මතක හිටින ප්‍රමාණය වැඩි වෙයි. හරි? හරි. අචල පාදයන් තුනක් තියෙනවා. ඒ තුන තියෙන්නේ සම්පාද ත්‍රිකෝණයක ශීර්ෂවල තියෙනවා වගේ. ඊට පස්සේ තව මේකෙදි මේ ස්කුරුප්පු පාදය තියෙනවා. එයා ඉන්නේ අර සම්පාද ත්‍රිකෝණයේ කේන්ද්‍රයේ තියෙනවා වගේ. ස්කුරුප්පු පාදය. මේක අපිට කරකවලා ඉහළ පහළ ගෙනියන්න පුළුවන්. මේක ඉහළ පහළ ගෙනියනකොට සාමාන්‍ය ඔවුන්ට මේ ස්ක්‍රීන් එක පේද්දි මාවත් පේනවද? මගේ වීඩියෝ එකත් පේනවද? ඒක හදාගන්න පුළුවන් පේන්නේ නැත්තම්. ඔයාලට පේන විදිය. හරි. මම කියන්න ගියේ මේ ස්කුරුප්පු පාදයයි අනිත් පාදයන් තුනේ පිහිටීමයි අතර තියෙන ગેප් එක තමයි අපි මෙතනදී මිනුමක් විදියට මනින්නේ. ස්කුරුප්පු පාදයයි අනිත් පාදයන් අතර තියෙන ગેප් එක තමයි අපි මෙතන මිනුමක් විදියට මනින්නේ. හරිද? තව වැදගත් දෙයක් කියන්නම්. මම වැදගත් කරුණු ටික ඉක්මනට කියාගෙන යනවා. උපකරණයේ වැදගත් කරුණු ටික. ඔයාලට පේනවද මෙන්න මේ සිරස් පරිමාණය? සිරස් පරිමාණයේ උඩටයි පල්ලෙහාටයි දෙපැත්තටම පාඨාංක මනින්න පුළුවන්. බිංදුව තියෙන්නේ මැද්දේ. උඩට පාඨාංක මනින්නත් පුළුවන්, පහළට පාඨාංක මනින්නත් පුළුවන්. හරිද? ඔය වගේ වැදගත් කරුණු කීපයක් කිව්වොත් දැන් ටක් ගාලා ස්කෘප් පාදයන් තුනක් ගැන කිව්වා. තුන් දෙනාගේ සම්පාද ත්‍රිකෝණයක ශීර්ෂවල ස්කෘප් පාදයන් නෙමෙයි සෝරි. අචල පාදයන් තුන. ඊට පස්සේ ස්කෘප් පාදය පහළට ගෙනවා. ඒ ගැනලා ස්පර්ශ කරොත් එහෙම ත්‍රිකෝණයේ මැද්දේ තමයි ස්පර්ශ වෙන්නේ. හරිද? එතකොට සිරස් පරිමාණයක් තියෙනවා. මේකේ බිඳුව තියෙන්නේ හරි මැද්දේ.
ඊළඟට බිඳුවට උඩට පාටාංග ගන්න පුළුවන්, බිඳුවෙන් පහළටත් පාටාංග ගන්න පුළුවන්. මේ ඉන්නේ වට පරිමාණය. ඒක සාමාන්‍යයෙන් කොටස් 100කට නැත්නම් කොටස් 50කට වගේ බෙදලා තියෙනවා. කොහොම දේවල් ටිකක් කිව්වා. හරි. එතනින් එහා මේ උපකරණය වැඩ කරන විදිය ගැන කියද්දී ඊටු ටික දේවල් ටික කියන්න. හරිද? හරි. දැන් බලමු. අපි බලමු මේකෙන් පාඨාංකයක් ගන්න කොහොමද කියලා මුලින්ම. සාමාන්‍යයෙන් දැන් මේක මෙතනදී අපිට ස්කෘප් මූලධර්මයේ වැදගත් වෙන්නේ ඇයි? මේක අපි දන්න පරීක්ෂා මේ විද්‍යාගාරී උපකරණයක් නේ, මිනුම් උපකරණයක් නේ. ඒතකොට විද්‍යාගාර මිනුම් උපකරණයක් පාවිච්චි කරද්දී මේගොල්ලොන්ගේ කුඩා මිනුම ඔයා දැනගෙන ඉන්න ඕනේ. නේද? ගිය සතියේ පාඩම. කුඩා මිනුම දැනගන්න ඕනේ. ඒතකොට මෙයා ස්කෘප් concept එක කියන්නේ ස්කෘප් මූලධර්මයේ පාවිච්චි කරන උපකරණයක් නිසා මෙයාගේ කුඩා මිනුම ගන්න අපිට ලේසි. කොහොමද මෙයා කුඩා මිනුම ගන්නෙ? කුඩා මිනුම සමානයි මම LC කියලා දාගත්තේ කුඩා මිනුම කියන්න. කුඩා මිනුම. කුඩා මිනුම සමානයි ස්කුරුප්පු අන්තරාලයේ බෙදීම. ස්කුරුප්පු අන්තරාලයේ බෙදීම වට පරිමාණයේ කොටස් ගන්න. ස්කුරුප්පු අන්තරාලයේ බෙදීම වට පරිමාණයේ කොටස් ගන්න. හරිද? මේවා බලන්න දැන් ගිය සතියේ කියපු නිසා වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඔන්න රෙකෝඩින් එක බලන්න YouTube එකේ දාලා ඇති. ස්කෘප්පු අන්තරාලය කියලා කියන්නේ මෙයා එක වටයක් යද්දි ගමන් කරන දුර සාමාන්‍යයෙන් ඔය දුර සමාන වෙනවා මෙන්න මේ සිරස් පරිමාණයේ එක කොටසකට. හරිද? ඒතකොට වට පරිමාණයේ කොටස් ගණන එක වට පරිමාණයේ සලකුණු කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කොටස් 100ක් හෝ කොටස් 50ක් හෝ ඊට වඩා වැඩි ගණනක් වුණත් තියෙන්න පුළුවන්. හරිද? ඕකෙන් බෙදුවට පස්සේ අපිට කුඩා මිනුම එනවා. සාමාන්‍යයෙන් නම් ස්කෘප්පු අන්තරාලයේ මිලිමීටර් එකක් වෙලා කුඩා මේ කොටස් ගණන කොටස් 100ක් වුණොත් කුඩා මිනුම 0.01 මිලිමීටර් කියලා එනවා. ඕක මුලින් දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට මේකේ පාඨාංග ගන්න විදිය මම ඉස්සරහට කියාගෙන යන්න. පාඨාංගයක් ගන්න කලින් මේ අපේ ගෝලමානයේ ප්‍රධාන කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනි ස්ටෙප්ස් කීපයක් තියෙනවා. හරිද? මම අන්න ඒ ටිකත් එක්ක මිනුම් ගන්න විදිය ගැන කියලා දීගෙන යන්නයි හදන්නේ. බලමු මොකද්ද මුලින්ම කියලා දෙන්නේ කියලා. ඔන්න දැන් ඔයාලට හම්බ වෙනවා ගෝලමානයක්. ඔබ සාමාන්‍යයෙන් පොඩි සයිස් උපකරණයක්නේ. මේ ගෝලමානයෙන් ඔයාලට කිව්වට පස් කියනවා මෙන්න මෙහෙම. ඔයාලට කියනවා අන්වීක්ෂ කදාවක ඝනකම හොයලා දෙන්න කියලා. අන්වීක්ෂ කදාවක ඝනකම හොයලා දෙන්න කියලා කියනවා. හරිද? මේකේ දැන් කොහොමද ඔයා මුලින්ම මොකද්ද කරන්න හදන්නේ? ඕනෙම වෙලාවක ගෝලමානයකින් මිනුමක් ගන්න කලින් ඔයා ඒ ගෝලමානයේ ආරම්භක අවස්ථාවේ තියෙන පාඨාංකය නැත්නම් මිනුම කියව ගන්න ඕනේ. හැබැයි ඒක අපේ ප්‍රධාන අපෙන් අහන මිනුම නෙමෙයි. දැන් මම වගේ කිව්වේ අන්වීක්ෂ කතාවේ ඝනකමනේ. ඝනකම කියවන්න කලින් මිනුමක් ගන්න තියෙනවා. කොහොමද මේ මිනුම ගන්නෙ? මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ වැදගත්ම පියවර මෙතන තියෙන. ඔයා ළඟ තියෙන්න ඕනේ මම මේ රූපේ පේනවා වගේ වීදුරු කුට්ටියක්. මේක වීදුරු කුට්ටියක්. මේක තල දර්පණයක් නෙමෙයි. ඔන්න මම MCQ පොයින්ට් එකක් කිව්වා. පටන් ගද්දිම. ඔයාලඟ තියෙනවා ඔන්න මම දැන් ස්ටෙප්ස් ටික කියනවා. ඔයාලඟ තියෙනවා වීදුරු කුට්ටිය. ඔයාලට ගෝලමානෙත් තියෙනවා. ඔයාලා මුලින් මොකද්ද කරන්නේ? ඔය ගෝලමානය අරගෙන තියනවා මේ වීදුරු කුට්ටිය උඩින් ගෝලමානයේ අචල පාදයන් 3. ගෝලමානයේ අචල පාදයන් 3 තියෙනවා. හරිද? තිබ්බා. ඊට පස්සේ ස්කුරුප්පු පාදය අරගෙන ඒක කරකවලා මෙන්න මේ වගේ වීදුරු කුට්ටියේ එයාවත් ස්පර්ශ කරනවා. දැන් මේ රූපේ නම් ස්පර්ශ වෙලා නැහැ. ඔයා යාව ස්පර්ශ කරනවා. හරි. 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 පළවෙනි ස්ටෙප් එක ඉවරයි. මේකේ තව පොඩි කෑල්ලක් ඉස්සරහට තියෙනවා. මොකද්ද පළවෙනි ස්ටෙප් එක? වීදුරු කුට්ටිය අරගන්නවා, ගෝලමානය අරගන්නවා. එයාගේ අසල පාදයන් 3 වීදුරු කුට්ටිය උඩින් තියලා ස්කුරුප් පාදයට වීදුරු කුට්ටියේ ස්පර්ශ කරනවා. ස්කුරුප් පාදයේ වීදුරු කුට්ටිය ස්පර්ශ කරාට පස්සේ ඒක මෙන්න මේ වගේ අපි හිතමු දැන් මෙහෙම තියෙනවා කියලා. මෙන්න මෙහෙම තියෙනවා. දැන් ওই පහලින් වීදුරු කුට්ටිය ස්පර්ශ කරලා තියෙනවා. හරිද? එතකොට මේක හරියටම ස්පර්ශ වෙන අවස්ථාව ඔයා හොයා ගන්න ඕනේ.
ස්පර්ශ වෙනම අවස්ථාව ගන්න ඕනේ. ස්පර්ශ නොවන අවස්ථාවක් අරගෙන එතනින් හරිය කරගෙන ගියොත් ඉලක්කම් පාඨාංග ටික වර්ධිනවා. කොහොමද මේකත් ඊළඟ ස්ට්‍රක්චර්ඩ් එක අහන පොඩි අණු කොටසක් තමයි මම දැන් කියලා දෙන්නේ. මොකද්ද? ඔයා කොහොමද මේක හරියටම මේ පාදයන් හතර වීදුරු කුට්ටියේ ස්පර්ශ වුණා කියලා හොයාගන්නේ? කොහොමද? ඒකට තියෙනවා ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එකේදී කරාදී ඉස්කෝලේදී උගන්වන ක්‍රමයක්. මොකද්ද? ඔයා මේක වීදුරු කුට්ටිය උඩින් තිබ්බට පස්සේ මේ වීදුරු කුට්ටියේ තුලින් පේන ප්‍රතිබිම්බය වීදුරු කුට්ටිය තුලින් පේන ප්‍රතිබිම්බය මෙන්න මෙහෙම පේනවනේ. හරියටම ස්පර්ශ වෙලා නම් ඔයාගේ ඇත්ත වස්තුව සහ ඔයාගේ ඇත්ත පාදය සහ මේ ප්‍රතිබිම්බයෙන් පේන පාදය අතර හිඩසක් නැති වෙන්න ඕනේ. මේගොල්ලෝ හොඳට ස්පර්ශ තුඩ ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. හරිද? එතකොට දැන් ඔයාගේ මෙහි ප්‍රශ්න අහුවොත් ඔයා කොහොමද ලියන්නේ? මේක ඔබ ස්ක්‍රූප් පාදයේ වීදුරු තහඩුවේ ස්පර්ශ වූ බව සනාථ කරගන්නේ කෙසේද කියලා අහුවොත් ඔයා ලියන්න ඕනේ කොහොමද? වීදුරු කුට්ටිය තුලින් පෙනෙන ස්ක්‍රූප් පාදයේ ප්‍රතිබිම්බය සහ ස්ක්‍රූප් පාදයේ තුඩ අතර හිඩසක් නොතිබෙන බව තහවුරු කර ගැනීම. කොහොම එකක් ලියන ලකුණු හම්බ වෙනවා. හරිද? ඔන්න එක ස්ට්‍රක්චර් එකේ කොටසක් ගැන කියලා දුන්නා. ඊළඟට දැන් අපි හිතමු ඔයා ළඟ තියෙන ගෝලමානය ඊටාම නිවැරදි ගෝලමානයක් නම් කිසිම දෝෂයක් නැති අලුතෙන්ම හදපු ගෝලමානයක් කියලා හිතමුකෝ. ඉස්කෝලේ තියෙන ගෝලමානය නම් ඔක එහෙම වෙන විදිහක් නෑ. කඩලා තියෙන්නේ කොහොමද? හරිද? අඹරලා දඟලලා කඩලා තියෙන්නේ. හරි. ඔන්න හොඳ ගෝලමානයක් නම් මෙන්න මේ පිහිටීමක් ලැබෙන අවස්ථාවේ මේ විදිහට පාදයන් හතරම එකම මතු පිටක පිහිටන අවස්ථාවේ කොහොමද ඒකේ පාඨාංක පේන්නේ සිරස් සහ වට පරිමාණයේ? හරිනම් ඒක මෙන්න මෙහෙම පේන්න ඕනේ. මොකද්ද? දැන් මේ තියෙන සිරස් පරිමාණය නම් මේකේ සිරස් පරිමාණයේ බිඳුව සහ වට පරිමාණයේ බිඳුව එකිනෙකට සමපාත වෙලා තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ බිඳුවට බිඳුව සමපාත වෙලා තියෙන්න ඕනේ. අර පාදයන් හතරම එකම තලමතු පිටක පිහිටන අවස්ථාව. හැබැයි දැන් මගේ මේ මොකද්ද අර මම දීලා තියෙන වැඩේ? ඔයාලට මම දුන්නේ අන්වීක්ෂක අදාළව ඝනකම හොයන්න කියලා. දැන් ඔයා මේ මොකද්ද කරන්නේ? ඝනකම හොයන්න කලින් ආරම්භක මෙන්න මේ සමතුලිත මේ තල පිහිටීමක තියලා තියෙන අවස්ථාවේ ආරම්භක පාඨාංකයක් කියවන්න හදන්න. ඇත්ත උපකරණයක් නා කියන්නේ. ඇත්ත නෙමෙයි. නිවැරදි උපකරණයක් නම් බිඳු බිඳු සම්පාතයි ආරම්භක පාඨාංකය 0.2 මිලිමීටර. 0.2 මිලිමීටර. හැබැයි අපිට ඇත්ත ලෝකෙදී අපේ ලෝකෙදී කියන්නේ අපිට හම්බ වෙන උපකරණයක එහෙම නොතිබෙන්න පුළුවන්. 99%ක්ම තියෙන්නේ මෙහෙම බිඳු බිඳු සම්පාත නොවන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාඨාංකයක් පෙන්නනවා. ඒ කියන්නේ දැන් ඔයා මෙහෙම ගෝලමානයෙන් පාදයන් හතරම එකට තිබ්බ අවස්ථාවේ බිඳු බිඳු සම්පාද වෙන්නේ නැහැ. වෙනත් පාඨාංකයක් පෙන්ලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ. දැන් වඳින්න එකක් කියන්නම්. මෙතන බිඳුව නෙමෙයි වට පරිමාණයේ 10 වෙනි කොටස තමයි දැන් ඔය තියෙන්නේ. ප්‍රධාන පරිමාණයේ බිඳුව වල චුට්ටක් උඩින් වට පරිමාණයේ 10 වෙනි කොටස තමයි සම්පාත වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඔයා මොකද්ද කරන්නේ? දැන් ඔයාට ඕනේ අන්වීක්ෂක අදාළව ඝනකම හොයන්න. ඔයා ළඟ තියෙන ආරම්භක තල පිහිටීමක තියෙන අවස්ථාවේ පාඨාංකය. ඔයාට පුළුවන් මේ පාඨාංකය කියව ගන්න. මේ පාඨාංක කියව ගන්න. මම දැනට ඒක L1 කියලා දාගන්න. මම මේ පාඨාංක කියන දේ කියලා දෙන්නම්. දැනට L1. හරි. දැන් L1 ගත්තා. ඊළඟට ඔයා මොකද්ද කරන්න ඕනේ? ඊළඟට දැන් ඔයාට ඕනේ අන්වීක්ෂක අදාළව ඝනකම හොයන්නනේ. ඔයා මෙන්න මේ අපේ අන්වීක්ෂක අදාළව මම මේ නිල් පාටින් ඇඳලා තියෙන එක්කෙනා අන්වීක්ෂක අදාව ඔයාගේ ගෝලමාන යටින් තියලා ස්ක්‍රූප් පාදයේ උඩට උස්සලා ආපහු ස්ක්‍රූප් පාදයේ පහත් කරලා මෙන්න මේ අන්වීක්ෂක අදාවට ස්පර්ශ කරගන්නවා. ඒ කියන්නේ දැන් මේක උස්සලා තියෙන්නේ. හරිද? මෙයාව උස්සලා අන්වීක්ෂක අදාව යටට දානවා. ඊට පස්සේ ආපහු එයාව පහත් කරලා දැන් මෙන්න මේ අවස්ථාවේ පිහිටීම හොයා ගන්නවා. බලන්න මේ අවස්ථාවේ පිහිටීම දැන් ඔයාලට තේරෙන්න ඕනේ ආරම්භක පිහිටීමේදී 0යි මේ 10යි වගේ ඉලක්කමක් සම්පාත කරලා තිබ්බා. දැන් ස්ක්‍රූප් පාදේ උඩට ගියානේ. ස්ක්‍රූප් පාදේ උඩට ගියා කියලා කියන්නේ ඔයාගේ වට පරිමාණය. මොකද එයාත් කැරකිලා උඩ යනවනේ. වට පරිමාණයත් උඩට ගිහිල්ලා තියෙන්න ඕනේ.
දැන් ඔන්න වටපරිමාණ උඩට ගිහිල්ලා ඔයාලට පේනවා පාඨාංකයක් මෙන්න මේ වගේ එකට වඩා චුට්ටක් උඩින් 25 වගේ ඉලක්කමක් එක සම්පාත වෙලා තියෙනවා. ඔකට මේ සිග්නල් එහෙම අඩු අයට චූටි ඉලක්කම් පේන්නේ නැතුව තියද දන්නේ නැහැ. මම ඉලක්කම් නිකන් කියන්නම්. එකට වඩා උඩින් වට පරිමාණයේ 25 සමපාත වෙලා තියෙනවා. හරිද? අපිටත් වහිනවා කොහොමද දන්නේ කනෙක්ෂන් සිග්නල් තියෙන කියන්නේ එහෙම කිව්වේ. හරි. ඒ කියන්නේ දැන් මෙතන තව පාඨාංගයක් පේනවා. අපි මේ පාඨාංකය L2 කියලා ගන්න. මෙන්න L2. වැඩේ හරිනේ. දැන් ඔයාලා ළඟ පාඨාංක දෙකක් තියෙනවා. L1 L2 කිය. දැන් කෝ මෙයාගේ ඝනකමේ අගය. මොකද්ද ඝනකමේ අගය? ඔයා ළඟ පාඨාංක දෙකක් තියෙනවා. ආරම්භයේ තියෙන්නේ තහඩුව නැති අපේ අන්වීක්ෂක දාව නැතුව නිකන් තලපිහිටීමේ තියෙදි පාඨාංකය. ඊට පස්සේ දෙවෙනියට තියෙන L2 කියන්නේ අන්වීක්ෂක දාව ඇතුලෙන් දැම්මට පස්සේ දැන් මේ ඝනකමක් විදිහට උස පාඨාංකයක් ඇවිල්ලා L2 කියන. දැන් මොකද්ද මේ අන්වීක්ෂයේ ඝනකම කියන්නේ? අන්වීක්ෂයේ ඝනකම කියන කාට දැන් තේරෙනවා. ඝනකම කියන්නේ L2 ඍණ L1. මෙතනදී L2 ඍණ L1. හරිද? මම ඒක h කියලා දාගත්තොත් h සමානයි h සමානයි L2 ඍණ L1. හරිද? හරි. ඒ වැඩේ ඔච්චරයි. දැන් කොහොමද මේ පාඨාංක කියවන්නේ කියලා මම චුට්ටක් උගන්වන්නම්. ගිය සති පාඩම හැබැයි මේ තියෙන්නේ. ඔයා කොහොමද මේ වගේ ඉස්කුරු මූලධර්මයේ තියෙන උපකරණයක පාඨාංකයක් කියවන්නේ? සරලයි හරිද? අපි කියවමු L2 පාඨාංක කොහොමද පේන්නේ කියලා. L2. අපි දැන් දන්නවා මෙයා කුඩා මිනුම 0.0.01 මිලිමීටර් කියලා. මම ගාන පටන් ගන්නදී පෙන්වුවා මම කියවන උදාහරණයක් එහෙම වෙන්න පුළුවන් කියලා. හරි. හිතා ගන්න එහෙම මොකේ කුඩා මිනුම 0.01. කොහොම මෙයාගේ පාඨාංකය. ඔයගොල්ලෝ මට කලින් ටක් ගාලා කියවුවනම් chat එකට දාන්න මෙසේජ් එකක් ආන්ස් එක. මේකේ පාඨාංකය. අන්වීක්ෂක දාව තිබ්බට පස්සේ මෙයා උඩට ගියා අපේ වට පරිමාණය කැරකිලා උඩට යද්දී අන්තිමටම පහු කරපු ඉලක්කම බලනවා. පාඨාංකයක් ගනිද්දි මේකෙදී මේක චලිතයේදී මේ අපේ වට පරිමාණය කැරකි යන වෙලාවේ උඩට යද්දී අන්තිමටම පහු කරපු ප්‍රධාන පරිමාණයේ ඉලක්කම බලනවා. මෙතනදී ප්‍රධාන පරිමාණ ඉලක්කම 1 මිලිමීටරනේ. ඔයා ඒක ලියා ගන්නවා. දැන් මේ පොඩිම ළමයට ඉයලි ළමයට උගන්වනවා වගේ උගන්වන්නේ ට්‍රේෂන් එක මෙහෙම උගන්වන්න ඕනේ නැහැ හරිද? ඔයාලට මේ ටික මතකයිත් වෙන්න පුළුවන්. ටක් ගාලා කියලා දෙන්නේ ඒ නිසා. මේක 1 මිලිමීටර තමයි අන්තිමටම බහු කරපු ප්‍රධාන පරිමාණයේ ඉලක්කම නේද? ඊට පස්සේ ඕකට එකතු කරනවා කවුද? සමපාත වුණු වට පරිමාණ අංකය 25 වතාවක් කුඩා මිනුමෙන් වැඩි කරලා. ප්‍රධාන පරිමාණයේ අගය ධන සමපාත වුණු වට පරිමාණයේ අගය වතාවක් කුඩා මිනුම. දැන් මේකේ පාඨාංක කියවන්නේ කොහොමද? එකට මේ 25.25 එකතු කරාම 1.25යි පාඨාංකය. අපේ L2 අගය එනවා මෙතන ලියන්නම් පොඩියට. අපේ L2 අගය එනවා 1.25 මිලිමීටර් කියලා. දැන් ඕකෙන් අඩු කරන්න ඕනේ L1. මම ටක් ගාලා L1 උත් ඕනනම් කියවන්න. L1 මෙතන 1 මිලිමීටර් පහු කරේවත් නැහනේ. තාම බිඳුව සහ 1 අතර තමයි ප්‍රධාන පරිමාණය අතර මෙයා ඉන්නේ. ඒ කියන්නේ මේක බිඳුවයි දශම ගානක් නිසා බිඳුවට තමයි එකතු වෙන්නේ. සම්පාත උනේ 10 වෙනි කොටස. ඒක වැඩි කරනවා කුඩා මිනුමෙන්. එතකොට මෙතන අග එනවා 0.1 මිලිමීටර් කියලා. හරි. ඒතකොට L1 අපිට ලියන්න පුළුවන් 0.1 මිලිමීටර් කියලා. මේක අගය අපිට ගන්න පුළුවන් අඩු කරාට පස්සේ 1.15 මිලිමීටර් ඝනකමක් තමයි මේ අන්වීක්ෂක අදාවේ තියෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඔහොම තමයි ගෝලමානය පාවිච්චි කරලා අන්වීක්ෂක අදාවක ඝනකම හොයන්නේ. මෙතන ඉගෙනගත්තු දේවල් තමයි පාඨාංක දෙකක් ගන්න ඕන කියලා. කෙලින්ම එකපාරින් ඝනකමක් කියවන්න යන්නේ නැහැ. හැමතිස්සෙම අපි වෙනසක් තමයි පාඨාංකයක් විදිහට ගන්නෙ. ඊළඟට කොහොමද මේගොල්ලෝගේ මිනුම් කියවන්නේ කියලා. හරිද? හරි. ඒක ඇති දැනට. ඊළඟට ඔයගොල්ලන්ට මේ ගෝලමානයෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි ගෝලමානයේ භාවිතයෙන් කොහොමද වක්‍රතාරය හොයන්නේ කියලා. ගෝලමානයේ භාවිතයෙන් කොහොමද වක්‍රතාරය හොයන්නේ කියලා. හරිද?
මේ ගෝලමානයේ භාවිතයෙන් ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාරය හොයද්දී ඔයගොල්ලන්ට සමීකරණයක් තියෙනවා මතක තියාගන්න. මොකක්ද සමීකරණේ? මොකක්ද සමීකරණේ? R සමානයි වක්‍රතාරය R නම් ලියන්නන්නේ. මතකනේ? වක්‍රතාරය R නම් R සමානයි h බෙදීම 2යි ධන මතක නැද්ද? a වර්ගය බෙදීම 6යි h. h බෙදීම 2යි ධන a වර්ගය බෙදීම 6යි h. මම මේ අකුරු ටික කියලා දෙන්නම්. මෙතන R කියන්නේ වක්‍රතාරය. h කියලා කියන්නේ ඒක උසක්. මම උස පෙන්නන්නම්. පෙන්නලා කියලා දෙන්නම්. a වර්ගය. එවත් මෙතන a කියලා කියන්නේ මොකක්ද? a. මෙතන a කියලා කියන්නේ මොකක්ද? ඔය a කියලා කියන්නේ අපි දැන් දන්නවනේ මෙයා ඉන්නේ අපේ අචල පාදයන් තුන තියෙන්නේ ත්‍රිකෝණයක ශීර්ෂ තුනක් විදිහට කියලා සම්පාත ත්‍රිකෝණයක ශීර්ෂ තුනක් විදිහට කියලා. එතකොට ඔය A කියලා කියන්නේ අන්න ඒ සම්පාත ත්‍රිකෝණයේ පාදයක දිග. හරිද? ඒ කියන්නේ අර එක අචල පාද දෙකක් අතර තියෙන ગેප් එකට තමයි සිම්පල් A කියලා කියන්නේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඔයා ගෝලමානය පාවිච්චි කරලා මොකක් හරි දෙයක වක්‍රතාරයක් හොයන්න යනවනම් R හොයන්න යනවනම් ඔයා A දැනගන්න ඕනේ. මේවා කියන්නේ මේ ලොජිකලි මතක තියාගන්න විදිය. මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔයාලට මේ සමීකරණය දන්නවා. ඔයා මේකේ අකුරු ටික දන්නවනම් ඔයා ඊළඟට හිතන්න ඕනේ මේ අකුරු කොහොමද ගන්නෙ? ඒ අකුරු කොහොමද හොයාගන්නේ කියලා. ඒ වැදගත්යක්. එතකොට මේ R හොයන්න නම් සිම්පල් A ගැන දැනගන්න ඕනේ. සිම්පල් A කියලා කියන්නේ මේ පාදයන් තුනක් මේ අපේ සම්පාත ත්‍රිකෝණයේ එක පාදයක දිග. එහෙනම් දැන් ඔයා මේ එක පාදයක දිග හොයාගන්න ඕනේ. අපි දන්නවා එක පාදයක් කියලා කියන්නේ අචල පාදයන් දෙක අතර තියෙන ગેප් එක. දැන් අපෙන් ස්ට්‍රක්චර් එක යහනවා ඔයා කොහොමද මේ සිම්පල් A අගය ගන්න කියලා. හරිද? ඔයා කොහොමද මේ සිම්පල් A අගය ගන්න කියලා. හරිද? එතකොට මෙහෙම ආන්සර්ස් ලියලා තිබ්බොත් හිතන්න මම මේ ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් උත්තරයක් කියලා. දැන් ඔයාට චුට්ටක් මතකයි මේ වගේ පාදයන් දෙකක් අතර ગેප් එක ගන්න ඕනේ කියලා. ඔයා අරගන්නවා ඔයා කියන මෙහෙම වගේ උත්තරේ. ඔයා ළඟ වර්නියර් කැලිපරයක් තිබිලා ඔයා වර්නියර් කැලිපරයේ අපි හිතමු බාහිර හනු වලින් මේ ගෝලමානයේ පාද දෙකක් අතර ગેප් එක ගන්නවා කියලා. ගෝලමානයේ පාද දෙකක් අතර තියෙන දුර වර්නියර් කැලිපරයේ බාහිර හනු දෙකක් පාවිච්චි කරලා ඒක ඇසුරින් ගන්නවා කියලා යගේ උත්තරය ලියනවා. දැන් මම අර ප්‍රශ්නයක් අහුවනේ ස්ට්‍රක්චර්ඩ් එකේ. මේ උත්තරය ගැන මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? වර්නියර් කැලිපරය කියන්නේ හොඳ විද්‍යාගාර මෙන උපකරණයක්. ඒකෙත් හොඳ කුඩා කියන්නේ ඉතා කුඩා වෙනුම ඉතාම අඩු නිසා භාගීය දෝෂ එහෙමත් අඩුයි. ඔයාට පුළුවන් නේ එකෙන් අපේ කවුද මෙන්න මෙයා අචල පාදයන් දෙක අතර ગેප් එක ගන්න. පරතරය ගන්න. ඔන්න ඔහම ගන්න එකේ අවුලක් තියෙන හින්දා අපි මෙතනදිත් වෙනත් පරීක්ෂණාත්මක ක්‍රමයක් පාවිච්චි කරනවා. හරිද? ඒ කියන්නේ දැන් අරකට පොඩ්ඩක් අර ඔයගොල්ලෝ ළමයෙක්ට එහෙම හිතලා එයා හිතනවා දැන් එයා එන සුපිරිම උත්තරය තමයි දුන්නේ කියලා වර්නියර් කැලිපර් එකකින් පාවිච්චි කරනවා කියලා කිව්වා ලොකුවට එයා බාහිර අණු ගන්නවා කියලාත් කිව්වා. හරිද? ඒ කොහොම කිව්වත් මෙතනදී අපිට ඒ වැඩේ කරන්න බැරි හේතුවක් තියෙනවා. මොකද්ද? එකක් කොහොමත් ඒ වැඩේ කරන්න බෑ අපිට වර්නියර් කැලිපරේ බාහිර හනු තියන්න බැහැනේ මේකේ හරියටම අර තුඩටම හේතු වෙන විදිහට ප්‍රැක්ටිකලි වැඩේ කරන්නත් බෑ. හැබැයි ඔයගොල්ලෝ එතන දෝෂේ නොසලකා හැරලා එතනින් අපි හිතමු අගයක් ගත්තා කියලා. ඒ අගෙත් නිවැරදි අගයක් විදිහට සලකන්න බෑ. ඒකට හේතුවත් එක මම කියන්නම් කොහොමද දැන් මේ වැඩේ ඇත්තට අපි කරනවා නම් කරන්නේ. දැන් මම මේකම දෙන කියලා කියවි. කොහොමද මේ සිම්පල් ඒ අගේ ගන්න. ඔකට ඔයගොල්ලෝ කරන ක්‍රමය තමයි දැන් ඔයා ළඟ තියෙනවා. ඔව්. හරිද? මේකට ඔයගොල්ලෝ කරන ක්‍රමය මොකද්ද? මෙතෙන්දී දැන් ඔයා වක්‍රතාරය හොයන්න යන්නේ. ඔයා ගන්නවා සුදු කඩදාසියක්. මම මේ කරන්න හදන්නේ ඔය තියෙන බාධක ඔක්කොම මග ඇරලා
කලින් අපි යෝජනා කරපු ක්‍රමයන් ඔක්කොටම වඩා හොඳ ක්‍රමයක් විදිහට කොහොමද සිම්පල් A ගන්න කියලා. හරිද? ඔයා ගන්නවා සුදු කොලයක්. ඉන්නවද පෙන්නන සුදු කොලේ? හරි. එන්න තියෙනවා සුදු කොලේ. හරිද? ඔයාගේ ගෝලමානයත් ගන්න. ඔයා ගෝලමානය මේ සුදු කඩදාසිය උඩ තද කරනවා. ගෝලමානය මේ සුදු කඩදාසිය උඩ තද කරනවා. තද කරාම දැන් මොකද්ද වෙන්නේ? ඔයා දන්නවා මේකේ අපි අචල පාදයන් තුනේ තුඩු තුන මේකේ හිටිනවා. හරිද? සලකුණු වෙනවා පාදයන් තුනේ තුඩු තුන. ඔයාට ඕනම් පුළුවන් මේකේ යා කළත් සම්පාත ත්‍රිකෝණ අඳින්න උනත්. හැබැයි දැන් ඔයාට ඕනේ මෙතනදී සිම්පල් A යගේ හොයාගන්න. මෙන්න මෙයා. මේ දෙක අතර තියෙන ગેප් එක. ඉතින් ඔයා මොකද්ද කරන්නේ? දැන් ඔයාට පුළුවන් ඔයාගේ අර වර්නිය කැලිපරය ගන්න. ඔයා වර්නිය කැලිපරය අරගෙන මේගොල්ලොන්ගේ මේ තුඩු දෙකක් අතර තියෙන පරතරය මයින්නවා. x කියලා කියන්නේ අපි හිතමු y කියලා කියන්නේ පරතරය මයින්නවා. හරිද? දැන් මේ වගේ එක පරතරයක් මැන්නමත් ඉතින් ඔයාට පාදයන් දෙකක දිග එනවා. හරි සිම්පල් එක ගන්න පුළුවන්. හැබැයි ඒකෙත් මෙහෙම දෝෂයක් තියෙන්න පුළුවන් නේ. කියන්නේ ඔයා ගන්න මිනුමේ අපිට කොහොමත් අපි රොබෝලා නැත්තම් කම්පියුටරයිස් මිනිස්සු නෙමෙයිනේ අපිට අපි අතින් අනිවාර්යෙන් අහඹුතා දෝෂ සිදු වෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ දෝෂත් මගහරින්න මේකේ තව ස්ටෙප් එකක් අපිට ඉස්සරහට යන්න පුළුවන්. කොහොමද? මෙන්න මේගොල්ලොන්ගේ පාදයන් තුනේම දිගවල් තුන වගේ අපි වර්නිය කැලිපරයක බාහිර හනු හෝ අභ්‍යන්තර හනු මගින් මැරලා ඒගොල්ලොන්ගේ වයිස්නේ කියලා ගත්තේ y බෙදීම 3 කියලා මේගොල්ලොන්ගේ ඇවරේජ් එක හොයන්න පුළුවන්. මධ්‍යගය හොයන්න පුළුවන්. හරිද? හරි. දැන් මම මේ දිගට කියපුව ටක් ගාලා කියන්නම් මොකද මේ කරන්න කියලා. අපිට සිම්පල් A යගේ හොයා ගන්න ඕන නම් පාද දෙකක් අතර තියෙන දුර. එතෙන්දී අපි මොකද්ද කරේ? ප්‍රශ්නය ඇහුවොත් කොහොමද ලියන්නේ? සුදු කඩදාසියක්ගෙන ගෝලමානයේ සුදු කඩදාසිය මත තෙරපා. එහිදී සටහන් වන ගෝලමානයේ අචල පාදයන් තුනේ තුඩු අතර පරතරයේ මධ්‍යගය සිම්පල් A ලෙස ලබා ගන්න පුළුවන්. හරිද? ස්ට්‍රක්චර්ඩ් එක තවත් කොටසකට උත්තරේ ලියන විදිහ තමයි කිව්වේ. හරිද? හරි. ඊළඟට දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? මෙන්න මෙයාගේ මෙන්න මේ වගේ වක්‍රතාවයක් තියෙන මොකක්ම හරි. වක්‍රතාවයක් තියෙන උපකරණයක වක්‍රතාවය හොයන්න යන්නේ. මේකේ පාඨාංකයන් ගන්න කිව්වම දැන් කොහොමද පාඨාංකයන් ගන්න? අපි මෙතනදී පාඨාංකයක් කියලා ගන්නෙ මොකද්ද? අපි ගන්නෙ උසක්. හරිද? h. කොහොමද මේකේ පාඨාංකය ගන්න? මෙතනත් අර කලින් වගේම පළවෙනි පියවර කරන්න ඕනේ. විදුලි තහඩුවක් උඩින් තියලා L1 පාඨාංකයක් ගන්න ඕනේ. මම ඒක ආයිත් කියන්නේ නැහැ. ඒ නිසා ඔයා ඕනේ L1 පාඨාංකේ කලින්ම අරගෙන තියෙන්න. මෙන්න L1. මෙයා L1. ඊළඟට දැන් ওই වක්‍රතාරය හොයන්න ඕන උපකරණය උඩින් ඔයගේ ගෝලමානය තියලා ඒකේ අචල පාදයන් සහ ස්ක්‍රු පාදයන් මෙන්න මේ වගේ වක්‍රතාවය හොයන උපකරණය උඩ ස්පර්ශ කරගන්නවා. හරිද? දැන් වල කොහොමද තේරෙන රූපය දැක්කට පස්සේ මෙහෙම ස්පර්ශ කරාම තල පිහිටීම හේවත් අපේ අචල පාදයන් තුනේ පිහිටීමත් එක්ක ස්ක්‍රු පාදයේ පිහිටීම අතර ગેප් එකක් ඇති වෙනවා. මේක ඊටාම කුඩා ગેප් එකක්. ඔයා මේ රූපේ බලන්නකෝ. මේක මේ එන්නම පුංචි h උසක් තමයි මෙතන තියෙන්නේ. හරිද? පේනව නේද? හරි. ඔන්න ඔය පුංචි h උස අරගන්න. ඒ h උස ගන්න නම් දැන් වර දෙවෙනි අවස්ථාවේ sorry. දෙවෙනි අවස්ථාවේදී මෙතන පේනන පාඨාංකය L2 උත් කියව ගන්න ඕනේ. දැන් L1 L2 කතාව තේරෙනවානේ. හරි. දැන් කොහොමද h ගන්නෙ? කලින් වගේමයි අපිට h ගන්න පුළුවන් L2 පාඨාංකයෙන් L1 පාඨාංකය අඩු කරලා. ඔන්න දැන් අපි h හොයාගත්තා. වක්‍රතාරය හොයන්න යන්නේ සමීකරණය මෙන්න මේක බව මතක තබා ගන්න ඕනේ. R කියන්නේ වක්‍රතාරය, h කියන්නේ මේගොල්ලොන්ගේ උස. උස දැන් ගත්තා L2 ගෙන් L1 අඩු කරලා. සිම්පල් A කියලා කියන්නේ පාදයන් දෙකක් අතර තියෙන දුර. ඒක ගන්න විදිහක් කියලා දුන්නා. සිම්පල් A දැන් දන්නවා, h උත් දන්නවා. ඔයාලට පුළුවන් මෙන්න මේ සමීකරණය ආදේශ කරලා වක්‍රතාරය හොයාගන්න. මෙතනදී මේකේ ජ්‍යාමිතිකව ගන්න විදිය තියරි පන්තියේ කියලා දෙනවා. හරිද? දැන් ඉතින් ඕන නැහැනේ. ඒ කියන්නේ තියරි පන්තියේ මේක ගන්නවා. ඒ වගේම දැන් අපිට මෙතනදී ඕන වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ රිවිෂන් ක්ලාස් එකේ ඉන්නේ. ඒක රිවිෂන් එකේදී ඔයාලට විභාගයට වැදගත්ම වෙන දේවල් ටික මෙතනදී කියලා දෙනවා.
ඔයාගෙන් කවදාවත් ওই ජ්‍යාමිතියේ මේක ඔප්පු කිරීම අහන්නේ නැහැ. හරිද? හරි. බය වෙන්න එපා. සමීකරණේ බව මේක මතක තියාගන්න. හරි. ඉවරයි නේද? ගෝලමානේ ඔගොල්ලෝ ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එකේ කරන්න ඕන දේවල් මෙච්චරයි. හරිද? හැබැයි ළමයි තව පොඩි පොයින්ට්ස් ටිකක් මම කියන්නම් මේගොල්ලොන්ගේ පාඩම් ගැනීමේදී වරදින්න පුළුවන් පොයින්ට්ස් කීපයක් කියන්නම්. එකක් මෙන්න මේක. ස්ට්‍රක්චර්ඩ් එක මෙන්න මෙහෙම අහන්න පුළුවන්. අහගෙන ඉන්න ඔයාලට ඕන මේව නෝට් කරගන්න. ස්ට්‍රක්චර්ඩ් එකක වලින් අහුවොත් වීදුරු කුට්ටියක් වෙනුවට තල දර්පණයක් භාවිතා කරන්න පුළුවන්ද? අර අපි මුලින්ම අර පළමු අවස්ථාවේ L1 පාඨාංකයක් ගත්තේ. ඔන්න L1 පාඨාංක ලබා ගැනීම සඳහා තල දර්පණයක් භාවිතා කිරීම සුදුසුද? සුදුසු නොවන්නේ නම් ඒ ඇයි? වගේ කියලා ප්‍රශ්නයක් අහුවොත් මොකක්ද එතනදී ආන්සර් එක වෙන්නේ? මොකක්ද උත්තරේ? ඇයි එහෙම අපිට තල දර්පණයක් පාවිච්චි කරන්න බැරිද මේ වැඩේට? මොකද වෙන්නේ? yes නියමයි. හරිද? හොඳ උත්තරය. අපිට තල දර්පණයක් පාවිච්චි කරන්න බෑ. හේතුව මම පෙන්වන්නද හේතුව? ඉන්නකො. දැන් අර වීදුරු කුට්ටිය ගත්තලා ඔයාලට මතකනේ. වීදුරු කුට්ටිය ගත්ත වෙලාවේ අපි මෙතනදී මොකද්ද කරන්නේ? අපේ පාදයන් වල ප්‍රතිබිම්බ අතර හිඩැස් තියෙනවද කියලා බලනවා. ප්‍රතිබිම්බ අතර හිඩැස් තියෙනවද කියලා බලනවා. හිඩැසක් නැත්තම් අපිට ෂුවර් මේගොල්ලෝ අපේ කවුද ස්ක්‍රූ පාදයේ සහ ඉමේජ් එක ප්‍රතිබිම්බය ටච් වෙනවා කියලා. හරිද? ඔයගොල්ලෝ තල දර්පණ දැකලා තියෙනවනේ. කණ්ණාඩි. ඔන්න දැන් ඔයා කණ්ණාඩියක් නැත්නම් තල දර්පණයක් උඩින් මේ ස්ක්‍රූ පාදය ස්පර්ශ කරනවා. මේ යා. හරිද? මෙයාගේ ප්‍රතිබිම්බය කොහොම පේනේද? මෙයාගේ ප්‍රතිබිම්බය ළමයි ඇත්තටම පේන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ગેප් එකක් එක්ක. ප්‍රතිබිම්බය පේන්නේ ગેප් එකක් එක්ක. ગેප් එකක් එක්ක. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඔයගොල්ලෝ බලන්න ඔයාලා ගෙදර තියෙන කණ්ණාඩියක් අරගෙන එයාගේ ඒ කණ්ණාඩියේ පිටිපස්සේ වෙන මොකක් හරි පේන්ට් එකක් ගාලානේ තියෙන්නේ. තින්ත එකක් ගාලා තියෙන්නේ. එතකොට ඒ තින්ත එක සහ කියන්නේ වීදුරු තහඩුවකට පිටිපස්සෙන් තින්ත එකක් ගාලා ඒ රිෆ්ලෙක්ටර් එක හදාගන්න. එතකොට ඒ තින්ත එක සහ අනිත් පැත්තේ හිතන්න මේ තමයි පිටිපස්ස. ඔයා මෙතනට ඔය වස්තුව තිබ්බට පස්සේ ඒක ඉමේජ් එක ඇත්තටම හැදෙන්නේ මෙතනින් පිටිපස්සේ මෙන්න මෙහෙම. ඔයාට ඔය ඝනකමක් විදියට පේන්නේ අදාළ තල දර්පණයේ ඝනකම. හරිද? ඒතකොට කවදාවත් වීදුරු තහඩුවක් අරන් මේ ගෝලමානීය ප්‍රැක්ටිකල් වීදුරු තහඩුවක් නෙමෙයි. තල දර්පණයක් අරන් අර මේ ගෝලමානීය ප්‍රැක්ටිකල් එක කරන්න බෑ. හේතුව කොහොමද ලියන්නේ දැන් අර ප්‍රශ්නෙට උත්තරේ? ගෝලමානීය ස්ක්‍රූ පාදයේ සහ එයින් පෙනෙන ප්‍රතිබිම්බය අතර තල දර්පණයෙන් පෙනෙන ප්‍රතිබිම්බය අතර ස්පර්ශ වීමක් සිදු නොවේ. ඒ නිසා අපිට තල දර්පණයක් භාවිතා කළ නොහැක කියලා උත්තරයක් ලියන්න පුළුවන්. හරිද? ඔක හොඳට මතක තියාගන්න. ඔක අර මම හිතන්නේ රිසෝස් බුක් එකෙත් නැහැ. ඒත් මේක ස්ට්‍රක්චර්ඩ් එකේ අහන්න පුළුවන්. අහලත් තියෙනවා. හරි? හරි. මේක පොයින්ට් එක. ඊළඟ මම දැන් තව දෙයක් කියන්න. දැන් අර පහුගිය දවස්වල මේ ෂොප් එකක ෆිට ඔන් රූම් එකේ කැමරා එකක් තියලා අහුණානේ. ඔය වගේම ෂොප්ස් වල කරන්න පුළුවන් තව වැඩක් තියෙනවා. මෙතනට අදාළ වුණ නිසා චුට්ටක් කියන්නම්. හරි? වෙලාවක් ගන්න නෑ මම. ඔය වගේ ෂොප්ස් වල ෆිට ඔන් රූම් වල වගේ තැනක කරන්න පුළුවන් තව වැඩක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ කණ්ණාඩි තියෙනවා. ඔයාට ඔයාගේ ඉමේජ් එක ඔයාට ඔයාගේ ප්‍රතිබිම්බය පේනවා. හැබැයි මෙන්න මේ වගේ. ඒකෙන් එළියේ ඉන්න බලන්න දැන් මෙන්න ඔයා. කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ මිරර් එක. ඔයාට මෙතනදී ඔයාගේ ප්‍රතිබිම්බය පේනවා. ඒ නිසා ඔයාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ එහා පැත්තේ ඉන්න වෙන කෙනෙක්ටත් ඔයාව මෙහෙම පේනවා. මේක තුල. yes. ඔව් මම ඒක තමයි කියන්නේ. මම මේ chat එකට උත්තර දුන්නා. හරි. එතකොට
මෙන්න මේ වගේ අවස්ථාවක ඔයාලට පුළුවන් මෙන්න මේ වෙනස ඇත්ත තල දර්පණයක් සහ මෙන්න මේ වගේ ෆේක් එකක් අතර තියෙන වෙනස අඳුන ගන්නත් අර ඔයා කියපු ගෝලමානයේ ඉගෙනගත්තු ටෙක්නික් එකෙන් පාවිච්චි කරන්න මොකද්ද? ඔයා මෙතෙන්දී මේකට ඇඟිල්ලකින් ඔයාව ටච් කරොත් එයාගේ දර්පණය මෙන්න මේක ඇත්ත තල දර්පණයක් නම් මේ වගේ පිටිපස්සෙන් view එක බලන්න බැරි තල දර්පණයක් නම් ඒ තල දර්පණය සහ ඒකෙන් පේන ප්‍රතිබිම්බය අතර ગેප් එකක් තියෙන්න ඕනේ. හරිද? හැබැයි මෙන්න මේ වගේ ෆේක් එකක් නම් එහෙම ગેප් එකක් හැදෙන්න විදිහක් නැහැ. ඇයි මම ඒකට හේතුව කිව්වනේ? පිටිපස්සේ පේන්ට් එකක් ගාලා නැති නිසා පේන්ට් එක සහ වීදුරු තහඩුව අතර තියෙන ඝනකම ગેප් එකක් විදිහට හැදෙන්නේ නැහැ. මේ වගේ එකක. මෙන්න මේ වගේ එකක. ඒ නිසා මෙතනදී අපිට ඔන්න ඔය වැඩේ කරන්න පුළුවන්. මේ වගේ වීදුරුවක් අඳුන ගැනීම සහ මේ ඇත්ත සාධාරණයක් අඳුන ගැනීමට. හරි කතාව ඇති. මොකක්ද මේ පොයින්ට් එක හරිනේ? ඊළඟ පොයින්ට් එක. දැන් අපි මේ වගේ ගෝලමානයකින් පාඨාංකයක් ගනින්ති අපි දන්නවා ගෝලමානයේ භාවිතයෙන් සිරසට පාඨාංක ගන්නත් පුළුවන්. සිරසට කියන්නේ උඩ අතට පාඨාංක ගන්නත් පුළුවන්, පහළ අතට පාඨාංක ගන්නත් පුළුවන්. හරිද? උඩ අතට පාඨාංක ගන්නත් පුළුවන්, පහළ අතට පාඨාංක ගන්නත් පුළුවන්. එතකොට ඔයාට එකම ගානක බිඳුවට උඩින් සහ බිඳුවට යටින් පාඨාංක දෙකක් ගන්න වුණොත් හිතන්න අපි දැන් අර කලින් කරා වගේම L1 පාඨාංකය ගනිද්දි බිඳුවට උඩින් අවස්ථාවකුයි L2 පාඨාංකය ගනිද්දි බිඳුවට යටින් අවස්ථාවකුයි ගන්න වුණා කියලා. සිද්දුරක ගැඹුර හොයන්න ඒ වගේ වැඩකට පාවිච්චි කරා කියලා. එතකොට මේක පහළ පාඨාංකයක් එනවනේ. මෙහෙම බිඳුවට උඩින් සහ යටින් පාඨාංක දෙකක් තිබෙලාට මේ අතර ગેප් එක හොයන්න සිද්ධ වුණොත් දැන් මෙතන මේ ගැඹුර D නම් D වලට හොයන්න උනොත් L1 සහ L2 දෙන්න අතර තියෙන වෙනසින් එතෙන්දී ඔයාට කරන්න පුළුවන් කොහොමද ලේසියෙන් මේ ගාන පටල ගන්න නැතුව කරන්න. ඔයාට පුළුවන් එක්කෙනෙක්ව ඍණාගයක් ලෙස සලකන්න. මේ දෙන්නගෙන් L1 L2 දෙන්නගෙන් එක්කෙනෙක්ව ඍණාගයක් ලෙස සලකන්න. හරිද? ඒ කියන්නේ දැන් මම කියන්නම් මේ L2 පාඨාංකයේ ඍණාගයක් ලෙස සලකනවා කියලා මම. එතකොට ඔයා මෙතනදී ඝනකම හොයන්න නම් මෙන්න මේ දෙන අතර මේ තියෙන ગેප් එක හොයන්න නම් T සමානයි L1 ගෙන් අඩු කරන්න ඕනේ. එන්න මෙහා. L2 ඍණාගය. මොකද එයා ඉන්නේ බිඳුවට පහළින්. හයිටේ බිඳුවට පහළින්. හරිද? මේකත් එක ට්‍රික් එකක්. මොකද මේ වගේ පුංචි දෙයකින් තමයි MCQ එකක් හරි ස්ට්‍රක්චර්ඩ් එකේ ගානක් හරි දුන්නොත් ගොඩක් වෙලාවට දෙන්නේ. මොකද සාමාන්‍ය විදිහට දැන් පාඨාංකයක් ගන්න එක ඔයගොල්ලන්ට තේරෙනවා. මේ වගේ තව පොඩ්ඩක් තාම පුංචි දැන් මේකත් ගොඩක් අහලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලෝ මේක කොහොමද දන්නවා? ඒතකොට මේ වගේ තැනකින් තමයි ඒගොල්ලෝ දැන් ප්‍රශ්නයක් අහුවොත් අනිවාර්යෙන්ම අහන්නේ. පොඩ්ඩක් හරි ඒගොල්ලෝ කැමති පැටලෙන තැනක් දෙන්න. හරිනේ? හරි. ඒ පොයින්ට් එකත් හරි. යමුද ප්‍රශ්නෙට? ස්ට්‍රක්චර්ඩ් එක දුන්නනේ මම ගෲප් එකේ දුන්නනේ. බලමු ප්‍රශ්න කොහොමද අහලා තියෙන්නේ ප්‍රශ්න ටික. හරි. දාගත්තද ප්‍රශ්නේ? යම් ප්‍රශ්නෙට. ගෝලමානයක් භාවිතයෙන් අවතල කාචයක වක්‍රතාරයේ සෙවීමට සිසුවෙක් සැලසුම් කරයි. මේ සඳහා අන්තරාලය 1 මිලිමීටර වන පරිමාණය සමාන කොටස් 100කට බෙදා ඇති ගෝලමානයක් අවතල කාචයක් තුනී තල වීදුරු තහඩුවක් මීටර රූලක් සහ සුදු කඩදාසියක් සපයා ඇත. ගෝලමානයක රූප සටහනක් පහත පෙන්වා ඇත. ඒකේ ABCD කොටස් නම් කරන්න කියලා ඇති. කොටස් නම් කරන්න ටක් ගාලා නම් කරන්න පුළුවන්. A කියන්න අපේ සිරස් පරිමාණය, B කියන්නේ ස්කුරුප්පු හිස, C කියන්නේ වට පරිමාණය, ඊළඟට D කියන්නේ අචල පාදයන්, E කියලා කියන්නේ ස්කුරුප්පු පාදය. පුළුවන් නේ. ඊළඟට දෙක සපයාති ගෝලයේ කුඩා මිනිම සොයන්න. මම මේ ගෝලයේ කුඩා මේ ගෝලය නෙමෙයි ගෝලමානයේ කුඩා මිනිම හොයන්න කියලා කිව්ව වෙලාවේ කලින් කිව්ව උදාහරණෙමයි ස්කුරුප්පු අන්තරාලය මිලිමීටර් 1යි අන්තරාලය මිලිමීටර් 1යි වට පරිමාණයේ කොටස් 100ක් තියෙනවා. එතකොට කුඩා මිනිම වෙන්නේ අන්තරාලය බෙදීම කොටස් සංඛ්‍යාව 1 බෙදීම 100 0.01 මිලිමීටර්. හරිද? හරි. 3
මේ ගෝලමානය කුමන වස්තුන්ගේ කුමන මිනුම් ලබා ගැනීමට භාවිතා කරන්නේද? කුමන වස්තුන්ගේ කුමන මිනුම්? හරි. අපිට උදාහරණ දෙකක් විතර ලියන්න පුළුවන්. වක්‍ර පෘෂ්ඨවල වක්‍රතාරයේ සේමට දාලා මිනුම් ලබා ගැනීමට, අන්වීක්ෂයක වීදුරු කදාවක ඝනකම සෙවීමට, ඊළඟට තුනී තහඩුවක් ඝනකම සෙවීමට, කුඩා සිදුරක ගැඹුර සෙවීමට වගේ දෙකක් ලියුවනම් ලකුණු දෙකක් දෙන්න. ලකුණු මම කියන්නම්. පළවෙනි කොටස අර නම් කරන්න තිබ්බ කොටසේ ලකුණු දෙකක් දෙනවා. ඊළඟට කුඩා මිනුමට එක ලකුණයි. මෙන්න මේ මිනුම් ලබා ගැනීමට භාවිත කරන අවස්ථා වල ලකුණු දෙකයි. දැන් ලකුණු පහයි. හතරවෙනි කොටස. ගෝලමානයේ ස්කෘප්ප අන්තරාලය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මම කිව්වනේ කලින් කියද්දි. ස්කෘප්ප අන්තරාලය යනු මෙන්න මෙහෙම එකක්. ඔන්න ලියාගන්න. ස්කෘප්පුව පූර්ණ වටයක් භ්‍රමණය කරන විට ස්කෘප්පුව ඉදිරියට යන දුර සරල රේඛීය දුර. නිවන හොඳයි. ස්කෘප්පුව පූර්ණ වටයක් භ්‍රමණය කරන විට ඉදිරියට යන සරල රේඛීය දුර. එක ලකුණ. පහ නෙමෙයි B වල පළවෙනි කොටස. ගෝලමානයේ මිනුම් ලබා ගැනීමට පෙර එහි මූලාංක දෝෂයක් පවතින්නේ දැයි දැන ගැනීම සඳහා සිසුවා යම් පරීක්ෂණාත්මක පියවරක් අනුගමනය කරයි. එය සිදු කරන ආකාරය විස්තර කරන්න. දැන් දන්නවනේ මොකද මුලින්ම කරන්න කියලා. කොහොමද ඒක ලියන්නේ? මෙහෙම ලියමු. වීදුරු තහඩුව මත ගෝලමානයේ පාද තබා තහඩුව තුලින් පෙනෙන ස්කෘප්පු තුඩෙහි ප්‍රතිබිම්බය හා ස්කෘප්පු තුඩ යන්තමින් ස්පර්ශ වන තුරු ස්කෘප්පු තුඩ පහත් කරන්න කියලා ලියවනම් හරි. ඒ පහත් කිරීම ඒ සිදු කරන ආකාරය විස්තර කරන්න කොහොමද මට අගල කියන කොහොමද කිව්වේ? වීදුරු තහඩුව මත ගෝලමානයේ පාද තබා ස්කෘප්පු තුඩ පහළට ගෙන යමින් ස්කෘප්පු තුඩ සහයින් පෙනෙන ප්‍රතිබිම්බය යන්තමින් ස්පර්ශන අවස්ථාව ලබා ගන්න. හරිද? හරි. දෙක. ඒ අනු මෙතන ලකුණු මෙතන එක ලකුණු මෙතන ලකුණු දෙකයි. B වල දෙක. ඒ අනුව සිසුවා ගෝලමානයේ මූලාංක දෝෂයක් ඇති හෝ නැති බව තීරණය කරන්නේ කෙසේද? දැන් කොහොමද මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේදී මූලාංක දෝෂයක් කියන වචනය අපි සාමාන්‍යයෙන් ගෝලමානයක පාවිච්චි කරන්නේ නැහැ. හරිද? කමක් නැහැ. දැන් මෙතන මේ අහන එක තේරෙනවද අදහස? මේ ගෝලමානයේ දෝෂයක් ඇති හෝ නැති බව තීරණය කරන්නේ කෙසේද? ඔය උතන අහන්නේ මොකක්ද දන්නවද? දැන් මම කලින්ම කිව්වා මේක නිවැරදි කිසිම දෝෂයක් නැති උපකරණයක් නම් කොහොමද පේන්නේ? රේඛීය පරිමාණයේ බිඳුව සහ වට පරිමාණයේ බිඳුව සලකුණු සමපාත වී පෙනෙනවා. ඒක තමයි දෝෂයක් නැති උපකරණයක් කියලා සනාථ කරගන්න පුළුවන් විදිහ. බිඳු බිඳු සමපාත වෙනවා. හරි? ඒ වගේ උත්තරයක් ලියුවනම් එතනට ලකුණු 1යි. B වල 3. ගෝලමානයෙන් පාඨාංක ලබා ගැනීමේදී මූලාංක දෝෂය ගණනය කිරීම අවශ්‍ය නොවන බව තවත් සිසුවෙකු පවසයි. මෙහි සත්‍ය අසත්‍යතාවය විමසන්න. මම කලින් කියන උත්සාහ කරපු දේ. මූලාංක දෝෂය ගණනය කිරීමක් අපිට ගෝලමානයක අවශ්‍ය වෙන්නේ නෑ ළමයි. අනිත් හැම උපකරණයකම මූලාංක දෝෂ ගැන කතා කරාට ගෝලමානයේදී මූලාංක දෝෂ ගැන කතා කරන්නේ නෑ. ඇයි මේ? ඇයි අපිට යාව වැඩක් වෙන්නේ නැති? ඇයි අපි යා ගැන කතා කරන්නේ නැත්තේ? එකනේ මෙතන අහලා තියෙන්නේ. ඒකට හේතුව අපි මෙතනදී පාඨාංකයක් විදිහට ගන්නෙ මිනුම් දෙකක් අතර තියෙන වෙනසක්. එතකොට දැන් අර මුලින්ම පොඩි වෙනසක් මුලින්ම පොඩි දෝෂයක් කියලා එකක් පෙන්නුවා. වෙනසක් ගනින්දී වෙනස ලබා ගැනීමදී දෝෂය කැපිලා යනවා නේ. ඒගොල්ලෝ කැන්සල් වෙනවා. එතකොට අපිට මේකෙදී ආරම්භක දෝෂය වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ගොලමානයේදී මූලාංක දෝෂ ගැන කතා කරන්නේ නැත්තේ. හරිද? හරි. කොහොමද උත්තරේ ලියන්නේ? මෙහෙම ලියමු. මෙහි සත්‍ය අසත්‍යයි විමසන්න කියලා කිව්වේ. මෙහෙම ලියමු ලස්සනට. මෙමගින් පාඨාංක කියවීම අතර වෙනසක් මගින් අදාළ පාඨාංකය ලබා ගන්නා නිසා මූලාංක දෝෂය සෙවීමේ අවශ්‍යතාවයක් නොමැත. හරිද? හරි. C.
වක්‍ර පෘෂ්ඨයක වක්‍රතා චක්‍රතා නෙමෙයි වක්‍රතා වක්‍ර පෘෂ්ඨයක වක්‍රතාරයේ සීම සඳහා R සමානයි A වර්ග බෙදීම 6h ධන h බෙදීම 2 සම්බන්ධතාවය භාවිතා කරයි. මීටර උල භාවිතයෙන් ගෝලමානයේ පාද අතර දුර ලබා ගත්තේ කෙසේද? පාද අතර දුර ලබා ගත්තේ කෙසේද? දැන් අර අපි වර්නී කැලිපරයෙන් වැඩි හොඳට කරපු දේ මෙයා කරලා තියෙන්නේ මීටර උල භාවිතයෙන්. හරි කොහොම හරි මේ දුර ලබා ගන්නේ කොහොමද? ගෝලමානයේ තුඩු සුදු කඩදාසියක් මත සලකුණු වන ලෙස තෙරපා එම සලකුණු අතර දුර මෙතන නම් කියන විදිහට මීටර රූල භාවිතයෙන් මැනගන්න. ඉන්පසු එම දුරවල් තුනෙහි මධ්‍යගය ලබා ගන්න. පොයින්ට් දෙකම ලිව්වා නම් ලකුණු 2යි. හරිනේ ලේසියිනේ දැන් මම කියලා දීපුවමනේ තියෙන්නේ 2. සිම්පල් A සඳහා ලබාගත් පාඨාංක 3 5ක් දැක්වේ. සිම්පල් A හි මධ්‍යයන්‍යය ගණනය කරන්න කියලා කියනවා. අවුලක් නැහැ. නිකම් මේ තුන එකතු කරලා 3ෙන් බෙදන්න. අපිට ලේසි මේක බෙදුවට පස්සේ ගාන්නම 3.0 සෙන්ටිමීටර කියලා එනවා. 3.0 සෙන්ටිමීටර කියලා එනවා. හරිද? මම මෙතනදී නෝට් කරපයක් කියන්නේ. ඇයි මේ 3.0 සෙන්ටිමීටර කියලා දීලා තියෙන්නේ? 3.0 සෙන්ටිමීටර කියලා දීලා තියෙන්නේ ඇයි? නිකම්ම 3 සෙන්ටිමීටර කියලා දෙන්න තිබ්බනේ. ඒකට හේතුව දැන් මෙයා මැන්නේ මීටර කෝදුවකින් කිව්වනේ. මීටර කෝදුවෙන් මෙයා මනිද්දී අපි දන්නවා මීටර කෝදුවේ තියෙන්නේ සෙන්ටිමීටර සහ මිලිමීටර. එතකොට මීටර කෝදුවක තියෙන කුඩා මිනුම මොකද්ද? කියන්න බලන්න. එතකොට මීටර කෝදුවක තියෙන කුඩා මිනුම මොකද්ද? මීටර කෝදුවක තියෙන කුඩා මිනුම 1 මිලිමීටර නේ. එතකොට දැන් මේ 3 සෙන්ටිමීටර කියලා මැනපු අවස්ථාවේදී මීටර කෝදුවෙන් එතකොට මෙතන එයාගේ කුඩා මිනුම 1 මිලිමීටර නම් මතක තියාගන්න අපි විද්‍යාගාරයක මිනුමක් ලියන හැම වෙලාවකම ඒ අදාළ මිනුම ලියද්දී ඔයා මැනපු උපකරණයේ කුඩා මිනුම පේන විදිහට ඒ මිනුම ලියන්න ඕනේ. එතකොට දැන් මෙයා මීටර කෝදුවක් උගේ කුඩා මිනුම වෙන්නේ 1 මිලිමීටර සෙන්ටිමීටර වලින් නම් 0.1 සෙන්ටිමීටර. අන්න ඒ නිසා තමයි 3 සෙන්ටිමීටර ලියද්දී 3.0 සෙන්ටිමීටර කියලා ලිව්වේ. හරිද? ඒක මතක තියාගන්න. හරි දැන් මුගේ මධ්‍යයන්ගේ 3.0 සෙන්ටිමීටර. තුන්වෙනි කොටස. ගෝලමානයේ පාද පවතින තලයේ ඉස්කුරුප්පු තුඩ පවතින විට ගෝලමානයේ ප්‍රධාන පරිමාණයේ මත වෘත්තාකාර පරිමාණය පිහිටා තිබූ ආකාරයේ පහත දැක්වෙහි පාඨාංකය කුමක්ද කියලා අපෙන් අහනවා. දැන් දන්නවනේ 0යි 1යි අතර තියෙන්නේ ඉහළට තියෙන පාඨාංකයක්. එතකොට මෙතන 0යි දශම ගානක් සම්පාදලා තියෙන 25. කුඩා මිනුම 0.01යි. එතකොට මේ අගේ වෙන්නේ 0.2.5යි මිලිමීටර. හරිනේ? හරි. ඒක එහෙම හැදුවා නම් එතන ලකුණු 1යි. 4. අවතල වක්‍ර පෘෂ්ඨයේ මත පාද පිහිටන පරිදි සකස් කළ විට පරිමාණවල පිහිටීම් පහත පරිදි වේ. එහි පාඨාංකය කීයද කියලා අහනවා. දැන් මේ පේන එකේ පාඨාංකය මුලින් කියලා ඉන්නකො. 1යි මිලි දැන් පහළටත් තියෙන බින්දුවට උඩින් පාඨාංක තියෙන්නේ 1 2 3 4 කියලා. බින්දුවට පහළින් තියෙන්නේ 1 2 3 4 කියලානේ. ඒතකොට දැන් මේ පහු කරලා තියෙන්නේ මේ හරි මේකේ උත්තරේ එන්නේ 1 ගානක්ද 2 ගානක්ද? මෙතන ආන්සර් එක එන්න ඕනේ 1 ගානක්ද 2 ගානක්ද? මෙතන ආන්සර් එක එන්න ඕනේ 1 ගානක්. ඇයි? අපි ඍජු කියමු කියන්නේ ප්‍රධාන සිරස් පරිමාණ කියවීම ගන්නෙ අවසන් වරට වට පරිමාණය පසු කරපු ප්‍රධාන පරිමාණ ඉලක්කම. දැන් මෙහෙන් පහළට යද්දී මුලින් පහු කරන්නේ 1නේ 2කට කලින්. ඒ නිසා මෙතන 1 ගානක් එන්නේ. ප්‍රධාන පරිමාණය කියවීම 1යි. හරිද? ඕකට එකතු කරන්න ඕනේ
කුඩා මිනුම සම්පාත කොටස් ගානින් වැඩි කරලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මම අර කලින් කියන්න හදපු පොයින්ට්ස් වල තවත් වැදගත් පොයින්ට් එකක්. මේ වගේ පහළට පාඨාංක කියවද්දී බිඳුවට වඩා පහළින් තියෙන පාඨාංක කියවද්දී අපිට තව එක ස්ටෙප් එකක් වැඩිපුර කරන්න තියෙනවා පාඨාංක කියවීමේදී. මොකක්ද? මේ බිඳුවට පහළින් තියෙන පාඨාංක කියවද්දී අපි හැමතිස්සෙම හොඳට මතක තියාගන්න. සමපාත වෙලා තියෙන ඉලක්කම අඩු කරනවා මුළු කොටස් සංඛ්‍යාවෙන්. දැන් මේ ගාන පටන් ගද්දි කිව්වනේ මුළු කොටස් 100ක් තිබ්බා කියලා. මෙතන සමපාත උනේ 25නේ. අපි අනිවාර්යෙන්ම මේ මුළු කොටස් සංඛ්‍යාවෙන් සමපාත වුණු අංකය අඩු කරලා තමයි කුඩා මිනුමෙන් වැඩි කරන්නේ. හරිද? මේක හොඳට මතක තියාගන්න, ලියලා තියාගන්න කැමති නම් බිඳුවට වඩා පහළින් පාඨාංකයක් ගනිද්දී 100න් සමපාත වුණු 25 අඩු කරලා කුඩා මිනුමෙන් වැඩි කරේ. එතකොට 100න් 25 ගියම 75යි. මෙතන උත්තරයක් එනවා 1.75 මිලිමීටර් කියලා. 1.75 මිලිමීටර් කියලා. මෙතන 1.25 කියලා ගත්තා නම් වැරදි. ඒතර මෙතනදී හතරවෙනි කොටසට එක ලකුණක් හම්බ වෙලා තියෙනවා. හරිද? ඇයි එහෙම වෙන්නේ? ඇයි ඒ සම්පාත උණු වගේම ගන්න බැරි බිඳුවට වඩා පහළින් පාඨාංකයක් ගනිද්දී? මොකද්ද හේතුව? ඒකට හේතුව සිම්පල්. හරිද? මම මේ කතාව ගිය සතියේ පන්තියේත් කිව්වා. ගිය සතියේ මේ ඉවිනිං සෙෂන් එකේ අපිට සාමාන්‍යයෙන් ගෝලමානයෙන් පාඨාංකයක් ගනිද්දී ඒක හදලා තියෙන්නේ ඉහළට කරකවල පාඨාංක ගන්න. ඒ කියන්නේ කොහොමද මොකක්ද දෙකෙන් එක පැත්තෙන් එකපාරකට කරන්න පුළුවන්. හරියට 1 2 3 4 5 6 7 8 10 20 30 කියලා අපේ වට පරිමාණය කැරකෙන්නේ ඉහළට පාඨාංකයක් ගනිද්දී. රූපයක් පෙන්වන්නම් එහා පැත්තේ. මේක හිතන්නකෝ. මේ වට පරිමාණයේ 1 2 3 4 5 පිළිවෙලට කැරකෙන්නේ ඉහළට පාඨාංකයක් ගනිද්දී. එතකොට කරකවන්න ඕනේ පැත්ත මොකද්ද? වාමාවර්ත දක්ෂිණාවර්ත. ඔකත් හින්දා හිටලා MCQ එකක් ගැහුවොත් එහම හදිසියවත්. ඔයා ඉහළට පාඨාංක ගනිද්දී ගෝලමානයේ කැරකෙන්නේ වාමාවර්ත. කරකවල බලන්න. හරිද? ඊළඟට ඇයි 100න් අඩු කරන්නේ පහළට පාඨාංකයක් ගනිද්දී? ඒකට හේතුව තමයි මෙයා බිඳුවට වඩා පහළට යනකොට ඔය කැරකෙන්නේ හුරු කියන්නේ අපි උඩට ගනිද්දි කරකවන පැත්තට නෙමෙයි අනිත් පැත්තට ඊට විරුද්ධ පැත්තට. උඩට ගනිද්දි ගන්නේ වාමාවර්තව කරකවන්න නම් දැන් බිඳුවට වඩා පහළට යද්දි යන්නේ දක්ෂිණාවර්තව කැරකෙන ගමන්. එතකොට එතෙන්දී ඔය කැරකෙන්නේ 100 99 98 80 70 60 50 ඔන්න ඔය විදිහට. නොපිට පැත්තේ. අන්න ඒ නිසා තමයි සම්පාතුණු ඉලක්කම ඍජුව කියවන්නේ නැත්තේ. 100න් 25 අඩු කරලා 75 කියලා ගත්තේ. හරිද? ඒක ඔළුවට දාලා තියාගන්න. හරියට හරි. ක්ලොක්වයිස් සහ ඇන්ටි ක්ලොක්වයිස් විදිහට තමයි යන්නේ. උඩට යද්දි ක්ලොක්වයිස් යන්නේ. හරි. ඉවරද? කොගන්න. පස්වෙනි කොටස. ඒ අනුව h හොයන්න කියලා කියනවා. දැන් h හොයන්න පුළුවන් නේ. කොහොමද h? h කීයද? L2 පාඨාංකය ඇවිල්ලා 1.75 මිලිමීටර්. L1 පාඨාංකය ඇවිල්ලා 0.25 මිලිමීටර්. ඉක්මනට chat එකට අගය දාන්න. තත්පර 5ක වැඩක් නේ. ටක් ගාලා chat එකට අගය දාන්න. ඇහෙනවනේ? මෙතන පිළිතුර කොහොම ගත්තත් දන්නේ නැහැ. ඔයගොල්ලෝ chat එකට දාන්නේ නැහැ. හරිද? හරිද? අගය එන්නේ 1.5 බිඳුව නෙමෙයි 2.0 මිලිමීටර්.
ඒ කොහොමද එහෙම වුනේ? ඒ කොහොමද එහෙම වුනේ? ඇයි අර මං කිව්වේ? බලන්න මුල් පාට අංකය තියෙන්නේ බිංදුවට වඩා උඩින් 0.25 මිලිමීටර්. දෙවෙනි පාට අංකය තියෙන්නේ බිංදුවට වඩා යටින් 1.75 මිලිමීටර්. ඔන්න ඕක තමයි මම කිව්වේ. ඒතකොට විභාගෙදී ඔන්න ඔහොම ප්‍රශ්නයක් එනකොට ඔයගොල්ලන්ට කියන්නේ පුරුද්දට හදන ගණන් වලදී වරදින්න පුළුවන්. මේ වගේ වෙලාවට මොකද්ද කරන්න කිව්වේ? එක පාට අංකයක් ඍණාංගයක් කියලා ගන්න කිව්වා. කොහොමත් අඩු කිරීමක් කරන්න තියෙන්නේ. ඒතකොට මුලින් තිබ්බ 0.25 නේ තිබ්බේ. මුලින් තිබුණු 0.25න් අපි අඩු කරනවා ඍණ 1.75ක අගයක්. මෙහිම වෙලා තමයි 2.00 මිලිමීටර් කියලා පාට අංකයක් එන්නේ. මේක හරියට ගත්තා නම් ඒක ලකුණ. හරිද? තේරුණානේ? ඊළඟට 7. මේ පාට අංක භාවිතයෙන් R ගණනය කරන්න කියලා කියනවා. සමීකරණේ දුන්න මෙතනදී නම් හරිද? සමීකරණේ දුන්නා. එතකොට සිම්පල් A අපිට කලින් ආවා 3 සෙන්ටිමීටර් කියලා. ඒතර මෙතන පිළිතුර සුළු කරාම අර සමීකරණයට දාලා මෙතන පිළිතුර එනවා 76යි මිලිමීටර් කියලා. අදලා බලන්න. ආවේ නැත්තම් කියන්න. ඒතර මම කියන්නම් ඇයි ඔයාලට එන්නේ නැත්තේ කියලා. මම දන්නවා මෙතනින් කීප දෙනෙක්ම මේ රෙකෝඩින් එක බලන සෙට් එකෙනුත් කීප දෙනෙක්ම මේ උත්තරේ වරද්දගෙන ඇති කියලා. හරිද? මම ෆිගර් ක්ලාස් එකේදී අල්ලගන්නම් වරද්දගත්තා. මේකේ උත්තරේ 76 සෙන්ටිමීටර්. ඉතින් ඕකටත් ගත්තා නම් එක ලකුණක් තියෙනවා. ආදේශයේ ලකුණයි අන්තිම උත්තරේ ලකුණයි ලකුණු දෙකක් තියෙනවා. ලකුණු 20ක් හැදෙන්නේ එහෙම. හරිද? සෙට් නේද චුට්ටක්? චුට්ටක් නෙමෙයි ඔය වඩා දෙයක් නැහැ මේ. මේ ටිකම තමයි තියෙන්නේ ගෝලමානේ. ඉතිරි ළමයින්ට චුට්ටක් අර චුට්ටක් වෙනවනේ කියද්දි. හරි. ඉතිරි ළමයින්ට මෙතෙන්දී ජ්‍යාමිතිය කෑල්ල පොඩ්ඩක් කියලා දෙනවා. ඒ අරෙන්න වෙන වෙන දෙයක් වෙන්නේ නැහැ වැඩිපුර. ඔප්පමණ තමයි. මෙච්චරයි තියෙන්නේ. තාම හරි ප්‍රශ්න තියෙනවද? ඉක්මනට අහන්න. දැන් හරිද? ඒ කියන්නේ ගිය සතිය අපි ස්කෘප් ප්‍රමාණය කතා කරා මේ concept එකත් එක්ක මේ වැඩ කරන්නේ කොහොමද කියලා. මම අද ඒක ඉක්මනට කියන් ගියේ. වෙලාව ගොඩාක් නාස්ති කරන්න ඕනේ නැහැ නේ පුංචි පාඩමකට. හරිද? එතකොට ඒතන්දි ගොඩක් දේවල් කතා කරා, දෝෂ ගැන කතා කරා, ධන මූලාංක දෝෂ, ඍණ මූලාංක දෝෂ. අද අපි ගෝලමානය කතා කරා. මේක නම් කියන දෙයක් ඇත්තෙම නැතරම් මම මේ පුංචි දේවල් ටිකක් කිව්වේ. එතකොට ඔය ටික කොහොම යනවා. ලබන සතියේ මොකද්ද කරන්න කියලා මම කියන්නම් ෆිසිකල් ක්ලාස් එකේදී. චලන් විශ්ය කරන්නේ නැහැ මේ ඉවිනිං සෙෂන් එකේ. මොකද ඒක මේ වගේ ස්ක්‍රීන් එකකින් උගන්වන්න බෑ. මට හොඳට අතපය දිගල්ලා ඕනට මේක පෙන්වලා උගන්වන්න ඕනේ. ඒ වෙනුවට ලබන සතියේ මොකද්ද කරන්න කියලා මම සෙන්සුරල් ක්ලාස් එකේදී කියන්නම්. හරිද? හරි. ඕන් රෙකෝඩින් එක බලන්න පුළුවන්. ජොයින් ලයින් සෙට් එක thank you. අපි ෆිසිකල් ක්ලාස් එකෙන් හම්බ වෙමු. good night. හොඳ වැඩ කරන්න. good luck. bye.